ග්‍රෑම් 300ක් සැමන්, ගෝව ගෙඩියක්. මේ කටදැවිල්ල මිරිස්. දැන් මම ඒක මේ කපාගත්ත මිශ්‍රණයට එකතු කරනවා. හරි සුවඳයි. අයුබෝවන් ඔබ සැමෝටම සුබ දවසක්. මම මනෝරි. මං ඔන්න ඔයගලන්ට කියලා දෙනවා මගේ ට්විස්ට් එක සැමන් තෙල් දාන හැටි. මේකට දැන් අවශ්‍ය තමයි ග්‍රෑම් 300ක් සැමන්, ගෝව ගෙඩියක්. ඔයගොල්ලෝ කවදාවත් හදලා තියෙනවද සැමන් ගෝව දාලා? මං ඔයගලන්ට අද කියලා දෙන්නම්කෝ ගෝව දාලා හදන හැටි. එතකොට මේ භාජනයේ තියෙනවා ලෙමන්, ලුණු ගෙඩි දෙකක්, එතකොට තක්කාලි ගෙඩියක්, මාළු මිරිස් කරලක්, සුදුලුණු බික් 3ක්, මේ කටදැවිල්ල මිරිස්. මේක හරියට කරදනවා. මේක අපේ ලංකාවේ කොළ මිරිස් තියෙන්නේ අමු මිරිස් ඊටත් වඩා කටදන එකක්. මම ඉතින් ආසයි සැමන් තෙල් දානකොට මේ වගේ මිරිස් එකක් භාවිත කරන්න. මේ භාජනයේ තියෙනවා කරපිංචායි රම්පේ, අමු තුන පහ, ගම් මිරිස්, chili powder, ලුණු, කහ, fish sauce, කැලි මිරිස්, apple cider vinegar, තෙල්. ඔන්න මම මේ මාළු මිරිස් එකේ ඇට අරන් දාන්නේ. හරි සරයි. දැන් ඊළඟට මම කරන්නේ කපාගත්තේ සුදුලුණු ටික, ওই ගම්මිරිස් මම දානවා තේ හැන්දක් වගේ. ලුණු දානවා තේ හැඳි භාගයක්. ඒක ටිකක් කොටා ගන්නවා. දැන් මම මේක මේ කපාගත්ත මිශ්‍රණයට එකතු කරනවා. දැන් මම තක්කාලි ගෙඩියත් චූටි වෙන්න කපා ගන්නවා. දැන් මගේ ට්විස්ට් එකට මම භාවිතා කරන්නේ මේ ගෝව ගෙඩියෙන් ග්‍රෑම් 100ක් විතරයි. දැන් මම මේ ග්‍රෑම් 100 හීන් වෙන්න කපා ගන්නවා. ඔන්න දැන් මේකත් ලෑස්ති. දැන් ඔන්න සැමන් ටිකට මම දාගන්නවා අමු 3-5 ටීස්පූන් එකක්. මිරිස් කුඩු ටීස්පූන් එකක්. කහ දාගන්නවා ටීස්පූන් භාගයක්. කෑලි මිරිස්සුත් දාගන්නවා ටීස්පූන් භාගයක්. අපි දාගමු විනාකිරි ටීස්පූන් එකක්. apple cider vinegar. ඊළඟට කරන්නේ මගේ තෙල් ටිකයි, fish sauce ටිකයි, ලුණු ටිකයි අරගෙන අපි යන් ලිප ළඟට ගිහිල්ලා මේ ඔක්කොම ටික බැදගමු. දැන් ඉස්සෙල්ලා කරන්න ඕනේ අපි වොක් එක හොඳට රත් වේගන එනකොට තෙල් ටික දාන්න ඕනේ. ඊට පස්සේ මේ කපාගත්තේ ද්‍රව්‍ය ටික අපි බැද ගන්න ඕනේ. මේ බලන්න. මේක දැන් හොඳට බැදීගෙන එනවා. හරි ෂෝක් නේ. දැන් මම මේ බැදගත්තේ ලුණු ටික අපිට මේ භාජනයට දානවා. දැන් ඊළඟට කරන්නේ අපිට තෙල් ටිකක් දාලා වොක් එකට සැමන් ටික දානවා. සැමන් ටික හොඳට බැදීගෙන එනකොට අපිට දානවා අර බැදගත්තේ ලුණු ටිකයි, මිරිස් ටිකයි, තක්කාලි, ගෝව ටිකයි. හරි සුවඳයි. මේ බලන්න මේකේ පාට. හරි ෂෝක් නේ. මම දානවා දැන් fish sauce තේ හැන්දක්. ඉතින් බලමු කොහොමද කියලා. දැන් ලුණු හොඳට කට දානවා. ලුණු නම් ඕනේ තව. මම ලුණු දානවා තව තේ හැන්දක්. දාලා මම දානවා දෙහි ටිකක්. ඔන්න මම දැන් සැමන් තෙල් දාලා ඉවරයි. මේ බලන්න මේකේ පාට. හරි ෂෝක් නේද? මේ බලන්න. රහත් ඒ වගේම ෂෝක්. දැන් ඔයගලන්ට කැමති නම් මේකේ තවත් ටිකක් කට දාන්න හදන්න ඕනේ නම් ඔයගලන්ට පුළුවන් කැලි මිරිස් තව ටිකක් වැඩි කරන්න. හරි? එහෙනම් තවත් දවසක තවත් රසවත් කෑමක් අරගෙන ඔබලාගේ නිවසට එනකන් මම දැන් ඔබ සැමෝගෙන්ම සමුගන්නවා. අයුබෝවන්.